මේකට රෙසින් වැටලා නැහැ. ඔයාලා දන්නවද බාල වැඩ? මේක බාල වැඩක් වගේ කියලා හිතනවද? ඒ කියන්නේ දැන් අපිමනේ කියන්නේ ෆ්ලවර්ස් ආරක්ෂා වෙන්නේ රෙසින් වලින් සීල් වුණාම කියලා. ඉතින් ඔව් එහෙම තමයි. නමුත් අපිට මේ කස්ටමර් දුන්නේ මෙන්න මේ විදිහේ වැඩක් කරන්න. ඉතින් මේ කස්ටමර් අපිව හොයාගෙන ආවේ එයාගේ ඔළුවේ ලොකු අයිඩියා එකක් තියාගෙන. ඉතින් ඇත්තටම කිව්වොත් මේ ෆුල් ඩිසයින් එකම එයාම ඩිසයින් කරපු එකක්. කාඩ් එකත් එක්ක මෙන්න මේ ෆ්ලවර් ඇරේන්ජ්මන්ට් එකත් අපේ කස්ටමර් කරලාමයි අපිට එව්වේ. ඉතින් අපි කස්ටමර්ට කියපු දෙයක් තමයි මල් වලට රෙසින් වුණොත් තමයි ඒක ටිකක් කාලයක් ඔයාට තියාගන්න පුළුවන් වෙන්නේ කියලා අපි කස්ටමර්ට පැහැදිලි කළා. නමුත් කස්ටමර්ගේ බජට් එකත් එක්ක මේකේ ලුක් එකක් එයාට මේ විදිහටම ගන්න ඕන නිසා ඉතින් එයා කිව්වා රෙසින් කරන්න එපා මේක ෆ්‍රේම් එකකට ඇඩ් කරලා දෙන්න කියලා. ඉතින් අපි කිව්වා හරි ඔයාට ෆුල් රෙසින් කරන්න නැති වුණාට අපි පොඩ්ඩක් මේක ආරක්ෂා කරලා දෙන්නම් කියලා අපි යාට යෝජනා කළා තමයි මේ විදියට හරි ෆ්ලවර් ටික ප්‍රොටෙක්ට් කළේ. ඉතින් මේ ෆුල් ඩිසයින් එකම එයා තමයි අපිට කරලා එව්වේ. ඉතින් අපි මේ මල් ටික සිලිකා කරන්න නැතුව හිටියේ නෑ. අපි දන්නවනේ ෆ්ලවර්ස් එක්ක අවුරුදු 3ක් තිස්සේ වැඩ කරන අපි දන්නවා ෆ්ලවර්ස් කොහොමද වෙන්නේ කියලා. ඉතින් අපි මුලින්ම කරේ එයාගේ මේ මල් ටික වෙන වෙනම අරගෙන පුළුවන් විදියට සිලිකා කරගත්තා. ඉතින් එයාගේ ඩිසයින් එක අපි වෙනම අරන් තියාගත්ත ෆොටෝ එකක් ගහලා වීඩියෝස් අරගෙන වෙනම ඩිසයින් එකේ වෙනසක් වෙන්න දෙන්නේ නැතිව අපි ඒ විදියට අපි මේකේ පික්චර් එකක් කස්ටමර් යපු හදලා යපු කාඩ් එකේ ඩිසයින් එකේ ෆොටෝ එකක් අපි වෙනම තියාගෙන තිබ්බා. ඉතින් මල් ටික වෙනම අපි ගලවලා අරගෙන ඒ ඔක්කොම අපි පරිස්සමෙන් කරේ සිලිකා කරා. ඊට පස්සේ මල් ටික හොඳට ඩ්‍රයි වුණාට පස්සේ ඊට පස්සේ තමයි අපි මේ විදියට කස්ටමර් යපු ඩිසයින් එකම එයාට හදලා දුන්නේ. ඉතින් ඒ විදියටම අපි හැදුවා කියලා හිතනවා. ඉතින් රෙසින් ආටිස්ට් කෙනෙක් විදියට යුතුයකම අපි මේක ෆුල් රෙසින් කරන්නේ නැති වුණාට මේක චුට්ටක් හරි ප්‍රොටෙක්ට් වෙන්න ඕන නිසා අපි වෙන මෙතඩ් එකක් යූස් කරලා මේ ෆ්ලවර්ස් ටික විතරක් සීල් කරගත්තා. මේක අපේ කස්ටමර්ගේ යුනික් ඩිසයින් එකක්. ඒ වගේම තමයි මේ ෆ්‍රේම් එකත් එයාට ක්ලාසික් ලුක් එකක් එන්න ඕනි කියලා කිව්වා. ඉතින් අපිට හොයාගන්න පුළුවන් වුණ මේ ෆ්‍රේම් එක එයාට කැමති වුණා. ඉතින් මේ විදිහට තමයි ෆයිනල් ප්‍රොඩක්ට් එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේකින් 90%ක් විතර ඩිසයින් එකේ ක්‍රෙඩිට් එක යන්න ඕනේ කස්ටමර්ට වගේම අපිට ක්‍රෙඩිට් එකක් එන්න ඕනේ මේක ලස්සනට ඒ විදිහටම කරලා දුන්නට සහ කස්ටමර් නොදන්න දේවල් අපි දන්න හින්දා ඉතින් කස්ටමර්ව කොහොම හරි කැමති කරගෙන අපි මේ මල් ටික සීල් කරගන්න එක එතකොට මේ ටික සිලිකා කරගන්න එක ඒ දේවල් කරලා දුන්නා. මේ වගේ ඔයාටත් ලස්සන අයිඩියාස් තියෙනවා නම් අපි ගාවට එන්න. ඉතින් ඔයා නොදන්න ඕනාට අපි දන්න දේවල් එක්ක ඔයාට හැමදේම පැහැදිලි කරලා තමයි ඔයාගේ ආර්ට් එක වෙන්නේ. රෙසින් ෆ්‍රේම් ඒ කියන්නේ බොක්ස් ෆ්‍රේම් එකක හැදෙන ෆ්ලවර් ප්‍රිසර්වේෂන් එකක් කියලා කියන්නේ ෆුල් රෙසින් වෙන ආර්ට්ස් නෙවෙයි. ඉතින් එහෙම නොකරන්නේ ඒව වල තියෙන වෙනම ලස්සනක් පෙන්වන්න. ඉතින් ෆුල් රෙසින් ආර්ට්ස් වලට යන්නේ නැති කස්ටමර් අර ෆ්‍රේම් ආර්ට් එකට යන්නේ ඒකේ තියෙන ලස්සනට. ඉතින් අපි කස්ටමර්ට මේ හැමදේම පැහැදිලි කරනවා. මල් වල ගුණාත්මකභාවය කොහොමද රැකෙන්නේ? ෆ්‍රේම් ආර්ට් එකකදී කොහොමද? එතකොට ෆුල් රෙසින් වෙන ආර්ට් එකකදී කොහොමද? ඉතින් ඒවා කොච්චර කාලයක් පවතිනවද? අපිට ෂුවර් කරන්න පුළුවන් මොනවද? අපිට ෂුවර් කරන්න බැරි දේවල් මොනවද? ඉතින් අපි හදන හැම ආර්ට් එකකටම අදාළ දේවල් අපි කස්ටමර්ට පැහැදිලි කරලා ඉවර වෙලා තමයි අපි ආර්ට් එක බාරගන්නේ. මොකද අපි පැහැදිලි කරන්නේ නැත්නම් අපිට ඒකේ වගකීමක් ගන්නත් බෑ. ඉතින් ඒ විදියට ෆුල් අපි පුළුවන් තරමක් වෙන්න පුළුවන් දේවල් ගැන දැනුවත් කරලා තමයි කස්ටමර් ෆ්‍රේම් ආර්ට් එකකට යනවාද නැත්නම් ෆුල් රෙසින් ආර්ට් එකකට යනවාද කියන එක තීරණය කරන්නේ. ඉතින් අපේ ඔය බාල වැඩ නම් නැහැ. ඉතින් ඔයාලට පුළුවන් අපිව 100%ක් විශ්වාස කරලා අපිට ඔයාලගේ මල් ටික බාර දෙන්න. එහෙනම් ඉතින් මේ වගේ වෙනස්ම විදිහේ වැඩ කරගන්න කැමති අය විශ්ක්‍රීෂන් අපිව ෆලෝ කරලා තියාගන්න, මේ වීඩියෝ එක සේව් කරගන්න, ඒ වගේම ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔයාලා ලයික් කමෙන්ට් කරාම මේ වීඩියෝ එක තව බොහෝ දිනෙකට පෙන්වන්න පුළුවන්. ඉතින් ෆ්ලවර්ස් අතේ තියන් ඉන්න කට්ටියට ඒක ගොඩක් වැදගත් වෙනවා. ඒ නිසා මතක ඇතුව මේ වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න.